හැමෝටම මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ සමායවිකතාවය ගැන. සමායවිකතාවය කියන්නේ මෙන්න මේකයි. එකම අණුක සූත්‍රය සඳහා එකිනෙකට වෙනස් භෞතික සහ රසායනික ගුණ සහිත සංයෝග පැවතීම සමායවිකතාවය ලෙස හඳුන්වයි. එකම අණුක සූත්‍රය සඳහා එකිනෙකට වෙනස් භෞතික සහ රසායනික ගුණ සහිත සංයෝග පැවතීම සමායවිකතාවය ලෙස හඳුන්වයි. මෙන්න මේකයි මේ කියන්නේ. එකම අණුක සූත්‍රය සඳහා ඒ කියන්නේ අණුක සූත්‍රය වෙනස් වෙන්නේ නැහැ. හරි. අණුක සූත්‍රය වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ උදාහරණයක් විදිහට මම ලියන මෙන්න මේ විදිහට C5 H12 කියන අණුක සූත්‍රය. හරි. එතකොට මේ අණුක සූත්‍රයට තියෙන්න පුළුවන් භෞතික සහ රසායනික ගුණ වෙනස් වෙච්ච මේ සංයෝග. ඒ කියන්නේ දැන් මේ C5 H12 කියන එක නා තියෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට. CH3 CH2 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 CH3 1 2 3 4 5යි. හරි හයිඩ්‍රජන් 12ක් තියෙනවා. හරි මේ විදිහට තියෙන්න පුළුවන් C5H12 කියන එක. එහෙම නැත්නම් මෙන්න මෙහෙමත් තියෙන්න පුළුවන්. CH3 CH2 හරි බලන්න මේ C5H12 කියන එක මට මෙන්න මේ විදිහට CH3 CH2 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 CH3 කියලා සහ CH3 CH2 CH2 මෙන්න මේ විදිහට සහ මේ විදිහට මට ලියා ගන්න පුළුවන්. හරි. වල් පේනවා මේ තියෙන්නේ රසායනික සහ භෞතික ගුණ වෙනස් වෙච්ච සංයෝග ආකාර තුනක්. හරි. ඉතින් හැබැයි අණුක සූත්‍රය එකමයි. හරි C5H12මයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට එකම අණුක සූත්‍රය සඳහා එකිනෙකට වෙනස් භෞතික සහ රසායනික ගුණ සහිත සංයෝග පැවතීම තමයි සමායවිකතාවය කියන්නේ. හරි. මේ සමායවිකතාවයේ ආකාර කිහිපයක් තියෙනවා. ඒ ආකාර කිහිපය ගැන ඉගෙන ගන්න තමයි තියෙන්නේ. මේ පට්ටම ලේසි කැලල මේක. හරි. හරි. මේක බලන්න. තව උදාහරණයක් අපි බලමු. C3යි H8යි O. හරිද? මට මේක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට CH3 CHOH CH3 කියලා. ඔයාලට පේනවා මේ ඇල්කොහොල කාණ්ඩයක් තියෙනවා, OH කැලලක් තියෙනවා. එතකොට ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ OH කැලල. හරි. ඉතින් මට මෙන්න මේ විදිහටත් මේක අඳින්න පුළුවන්. CH3 CH2 CH2 OH. හරි. පේනවනේ ගණන් කරලා බලන්න හයිඩ්‍රජන් 8ක් තියෙනවා, ඔක්සිජන් 1යි, කාබන් 3යි. මේ සංයෝග දෙකේම තියෙන මේ විදිහට. හරි. ඉතින් ඔයාලට පේනවා මේකත් සමායවිකතාවය තමයි මේ පෙන්නන්නේ මේකෙත්. ඒ කියන්නේ එකම අණුක සූත්‍රය හැබැයි භෞතික සහ රසායනික ගුණ වෙනස් වෙච්ච සංයෝග දෙකක් මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට සමායවිකතාවය පෙන්වන විදි ටිකක් තියෙනවා. ඒ ටික තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. සමායවිකතාවය කියන එක ඇත්තටම අපිට පුළුවන් ආකාර දෙකකට ලියන්න. පළවෙනි ආකාරය තමයි ව්‍යුහ සමායවිකතාවය. ව්‍යුහ සමායවිකතාවය ඊළඟ එක තමයි ත්‍රිමාන සමායවිකතාවය. මේ ව්‍යුහ සමායවිකතාවයත් විදි තුනක් තියෙනවා. දාම සමායවිකතාවය, ස්ථාන සමායවිකතාවය, ක්‍රියාකාරී කාණ්ඩ සමායවිකතාවය කියලා. පළවෙනි එක තමයි දාම, ඊළඟ එක තමයි ස්ථාන, ඊළඟ එක තමයි ක්‍රියාකාරී කාණ්ඩ. පට්ට ලේසි කැලි තුනක් තියෙන මෙතන. හරි. දාම, ස්ථාන, ක්‍රියාකාරී කාණ්ඩ කියන එක ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ ත්‍රිමාන සමායවිකතාවයේ තියෙන විදි දෙකක්. මේ ත්‍රිමාන සමායවිකතාවයේ තියෙන කැලි ටික තමයි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. වැඩිපුර මතක තියාගන්න ඕනේ. වැඩිපුර ප්‍රශ්න අහන්නෙත් මේ ත්‍රිමාන සමායවිකතාවයෙන් තමයි. පළවෙනි එක තමයි ජ්‍යාමිතික
සමායකතාවය මම ලියන ජ්‍යාමිතික කියලා. අපි මේවා ගැන කතා කරමු. ජ්‍යාමිතික සමායකතාවය ඊළඟ එක තමයි ප්‍රකාශ සමායකතාවය. හරි ජ්‍යාමිතික සමායකතාවය සහ ප්‍රකාශ සමායකතාවය මේ ජ්‍යාමිතික සමායකතාවයටම කියනවා පාර ත්‍රිමාණ කියලා. පාර ත්‍රිමාණ කියලා කියනවා. පාර ත්‍රිමාණ. ඒ වගේම ප්‍රකාශ සමායකතාවයට කියනවා ප්‍රතිරූප අවයව කියලා. හරි. ඒ දෙකට කියන තව නම් දෙකක් කිව්වේ. ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ජ්‍යාමිතික සමායකතාවය සහ ප්‍රකාශ සමායකතාවය කියලා තමයි ත්‍රිමාණ සමායකතාවයේ කොටස් දෙක තියෙන්නේ. ව්‍යුහ සමායකතාවයට තියෙනවා දාම, ස්ථාන, ක්‍රියාකාරී කාණ්ඩ කියලා විදි තුනක්. මේවා ගැන කතා කරමු. පට්ට ලේසි. මුලින්ම ව්‍යුහ සමායකතාවය ගැන කතා කරලා ඉමු. දැන් මම කියවා වගේම සමායකතාවයේ කොටස් දෙකයි. පළවෙනි එක තමයි ව්‍යුහ සමායකතාවය. ව්‍යුහ ඊළඟ එක ත්‍රිමාණ. හරි ත්‍රිමාණ. මම දැන් මුලින්ම කතා කරන්න යන්නේ මෙන්න මේ ව්‍යුහ සමායකතාවයේ තියෙන කොටස් තුන ගැන. අපි ත්‍රිමාණ එක ගැන අන්තිමේදී කතා කරමු. සිංහල නම් හරියට මම ව්‍යුහ කියලා ලියලා තිනවා. ව්‍යුහ සමායකතාවය. හරි මේක කොටස් තුනයිනේ. දාම එකක් දාම අනික ස්ථාන අනික ක්‍රියාකාරී කාණ්ඩ. ව්‍යුහ සමායකතාවයේදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ව්‍යුහ සමායකතාවයේදී වෙන්නේ කාබනික සංයෝගයේ ව්‍යුහය වෙනස් වෙලා අලුත් සංයෝග ලැබීම. හරි ව්‍යුහය තමයි වෙනස් වෙන්නේ. මම දැන් ඔයාලට ඉස්සෙල්ලා උදාහරණ වල පෙන්වුවා වගේ ව්‍යුහය තමයි වෙනස් වෙන්නේ. හරි ව්‍යුහයත් වෙනස් වෙන්න පුළුවන් විදි තුනක් තියෙනවා. දාම, ස්ථාන, ක්‍රියාකාරී කාණ්ඩ කියලා මේ කතා කරන්නේ ඒ ගැන. හරි ඒ විදි තුන ගැන තමයි මේකෙදි කතා කරන්නේ මේ ව්‍යුහ සමායකතාවයේදී. හරි අපි මුලින් බලමු දාම සමායකතාවය. කාබන් දාමේ ශාකා දාම සම්බන්ධ වී ඇති ආකාරය අනුව විවිධ සංයෝග ලැබීම තමයි මේකෙදි වෙන්නේ. උදාහරණයකින්ම පෙන්නනවා. එතකොට මේ ලේසි වලට තේරුම් ගන්න. C5යි H12යි. හරි මම මේ කලින් උදාහරණයම තමයි පෙන්නන්නේ. එතකොට මම මේක එන්න මෙන්න මේ විදියට හරි ඔයාලට වෙනවා C5 H12 කියන එක මට මෙන්න මේ ආකාර තුනට අඳින්න පුළුවන්. හරි. එතකොට මේකේ කාබන් 5යි H12යි කියන එක වෙනස් වෙලා නැහැ. මේ තුනේම කාබන් පරමාණු 5කුයි හයිඩ්‍රජන් පරමාණු 12කුයි තියෙනවා. හරි ඔයාලා ගණන් කරලා බලන්න ඕන නම් කාබන් 5ක් සහ හයිඩ්‍රජන් 12 ගානේ හැම එකම තියෙනවා. එතකොට මේකේ ඔයාලට පේනවා මේ දාමය තමයි වෙනස් වෙලා තියෙන්නේ. හරි කාබන් දාමය තමයි වෙනස් වෙලා තියෙන්නේ. තියෙන තැන් වෙනස් වෙලා තියෙන්නේ කියන්නේ ශාකා දාම සම්බන්ධ වෙලා තියෙන තැන් තමයි වෙනස් වෙලා තියෙන්නේ මේකෙදි. හරි මෙහෙම බලමු ස්ථාන සමායකතාවය කියන්නේ මොකක්ද කියලා. ස්ථාන සමායකතාවය කියන්නේ මොකක් හරි ක්‍රියාකාරී කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඒ ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන ස්ථානය හරි එතකොට ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන ස්ථානය වෙනස් වෙනවා. ඒ ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වෙන්නේ නැහැ. ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන ස්ථානය වෙනස් වෙනවා. මේ උදාහරණ බලන්නකෝ. C3යි H8යි ඔක්සිජනයි. හරි. මේකේ බලන්න CH3 CHOH CH3. හරි. එතකොට කාබන් 3යි හයිඩ්‍රජන් 8කුයි ඔක්සිජන් 1කුයි තියෙනවා. හරි. එතකොට ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ මොකද? ක්‍රියාකාරී කාණ්ඩය තමයි මේ OH කියන එක නා. හරි. එතකොට අපිට මෙයාව මෙන්න මේ විදිහට අඳින්නත් පුළුවන්. අපිට මේ OH කැලල මේ අගට දාලා අඳින්නත් පුළුවන්. එතකොටත් එන්නේ ඔය අණුක සූත්‍රයේ තියෙන එකම තමයි. CH3 CH2 CH2 OH කියලා අඳින්නත් පුළුවන්. හරි. එතකොට මේකෙදි උනේ
මේ ක්‍රියාකාරී කාණ්ඩය දැන් මෙයාගේ මෙතන මැද ඉන්නේ. හැබැයි දැන් අයිනේ ඉන්නේ. හරි. එකම අනුක සූත්‍රයේ තියෙන මේ දෙන්නටම ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන තැන විතරයි වෙනස් වුනේ. එතකොට මේ වගේ එකට අපි කියනවා ස්ථාන සමායකතාවය කියලා. හරි. එතකොට ස්ථාන සමායකතාවයේදී ක්‍රියාකාරී කාණ්ඩය තියෙන තැන තමයි වෙනස් වෙන්නේ. ක්‍රියාකාරී කාණ්ඩය නෙමෙයි. ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන තැන තමයි වෙනස් වෙන්නේ. අපි කලින් කතා කරේ දාම සමායකතාවය. ඒකෙදි වෙන්නේ කාබන් දාමය ටිකක් වෙනස් වෙනවා. ඒ කියන්නේ කාබන් දාමයේ තියෙන තැන් වෙනස් වෙන්නේ. කාබන් දාමයට අලුතින් මුකුත් එකතු වෙන්නෙත් නැහැ, අයින් වෙන්නෙත් නැහැ. කාබන් දාමයම එහෙම වෙනස් වෙනවා. ඊට පස්සේ ස්ථාන සමායකතාවයේදී වෙන්නේ මොකක් හරි ක්‍රියාකාරී කාණ්ඩයක් තියෙනවා නම් ඒ ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන තැන විතරයි වෙනස් වෙන්නේ. හරි. ඊළඟ තමයි ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය. තුන්වෙනි එක තමයි ක්‍රියාකාරී කාණ්ඩ. ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය. හරි. මේකෙත් නමෙන්ම අල්ල ගන්න පුළුවන් ක්‍රියාකාරී කාණ්ඩ කියද්දිම එතකොට ක්‍රියාකාරී කාණ්ඩය තමයි වෙනස් වෙන්නේ. හරි. ස්ථාන සමායකතාවයේදී ස්ථානය වෙනස් වුණා. දාම සමායකතාවයේදී දාමය වෙනස් වුණා. ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවයේදී ක්‍රියාකාරී කාණ්ඩය තමයි වෙනස් වෙන්නේ. හරි. උදාහරණයක් පෙන්නන්නම් ලේසි ඒ කියන්නේ මතක තියාගන්න ලේසි උදාහරණයක් දැක්ක ගමන් ඔයාලට තේරෙනවා ඒක. මේ උඩින් ගත්ත උදාහරණේ තියෙන්නේ C3යි H8යි ඕනේ. මම උදාහරණ විදිහට ඒකම ගන්නම්. C3යි H8යි O. හරි. එතකොට මට මෙයාව අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. මේ විදිහට අඳින්න පුළුවන් නේ. ඇල්කොහොලයක් විදිහට. හරි. ඒ වගේම මට මෙයාව අඳින්න පුළුවන් මෙන්න මේ විදිහටත්. හරි. බලන්න මුලින්ම මම ඇන්දේ ඇල්කොහොලයක් විදිහට. හරි. එතකොට ඇල්කොහොලයක් විදිහට ඇන්දේ ඒකෙත් තියෙන්නේ කාබන් 3යි හයිඩ්‍රජන් 8කුයි ඔක්සිජනුයි තමයි තියෙන්නේ. හරි. එතකොට මේක ඇල්කොහොලයක්. මේ මුලින් ඉන්න එක න ඇල්කොහොලයක්. දෙවෙනියට ඇන්දේ මම දෙවෙනියට ඇඳපු කැන්දේ ඊතරයක් විදිහට. බලන්නකෝ ඔක්සිජන් එකක් මැදට දාලා හැබැයි එයාගේ තියෙන්නේ කාබන් 3කුයි හයිඩ්‍රජන් 8කුයි ඔක්සිජන් 1කුයි තමයි. හරි. එකම අණුක සූත්‍රය. හැබැයි සංයෝග දෙකක් මේ මෙතන තියෙන්නේ. හරි. මේ දෙවෙනියට ඇඳපු එක නා ඊතරයක් නේ. දෙවෙනියට ඇඳපු එක නා ඊතරයක් මුලින්ම ඇඳේ ඇල්කොහොලයක් විදිහට. හරි. ඉතින් ඔයාලට පේනවා කාබන් 3කුයි හයිඩ්‍රජන් 8කුයි ඔක්සිජන් 1කුයි තමයි මේ දෙන්නටම තියෙන්නේ. හැබැයි ක්‍රියාකාරී කාණ්ඩය මේ පළවෙනියට ඉන්න එක්කනාගේ OH එකක් තියෙන කියන්නේ ඇල්කොහොලයක්. දෙවෙනියට ඉන්න එක්කනා ඊතරයක්. හරි. ඒ කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වෙලා. මෙන්න මේ විදිහට ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වෙලා සමායකතාවය පෙන්නනවා නම් අපි කියනවා ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවයක් කියලා. ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවයට මෙහෙම වෙන්නත් පුළුවන්. හරි. එතකොට මෙන්න මේ විදිහට C3යි H5යි O ගමුකෝ. C3H5O මෙයාව අපිට අඳින්න පුළුවන් CH3 CH2 C දිත්ත බන්ධනයක් ඔක්සිජන් H. හරි. ඒ වගේම අපිට අඳින්න පුළුවන් මේ ඇල්ඩිහයිඩ් එකනේ තියෙන්නේ. එතකොට මේක කීටෝනයක් විදිහට අඳින්නත් පුළුවන්. මේ දිත්ත බන්ධනයක් ඔක්සිජන් තියෙන එක නම් මැදට දාගන්න පුළුවන් අපිට. CH3 මෙහෙම අඳින්න පුළුවන්. බලන්නකෝ කාබන් 3යි හයිඩ්‍රජන් 5යි ඔක්සිජනුයි තමයි මේ දෙන්නගෙම ඉන්නේ. හැබැයි මෙයා ඇල්ඩිහයිඩයක්, මෙයා ඇල්ඩිහයිඩයක්, මෙයාට එක්කනා කීටෝනයක්, මෙයා කීටෝනයක්. එතකොට ක්‍රියාකාරී කාණ්ඩය තමයි වෙනස් වුනේ. ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන තැන එහෙම නෙමෙයි, ක්‍රියාකාරී කාණ්ඩය තමයි වෙනස් වුනේ.
උඩ එක්කන ඇල්ඩිහයිඩයක් යට එක්කන කීටෝනයක්. හරි. එතකොට ක්‍රියාකාරී කාණ්ඩ වර්ග දෙකක් නේ. හරි. එතකොට ඔන්න ව්‍යුහ සමායකතාවයේ විධි තුනයි. දාම සමායකතාවයේ, ස්ථාන සමායකතාවයේ, ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවයේ. දාම සමායකතාවයේදී දාමය වෙනස් වුණා. ස්ථාන සමායකතාවයේදී ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන ස්ථානය වෙනස් වුණා. ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවයේදී ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වුණා. හරි. ඔය තුන තමයි ව්‍යුහ සමායකතාවයේ යටතේ කතා කරන්න තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේ වැඩිපුර ප්‍රශ්න අහන්නේ මේ ව්‍යුහ සමායකතාවය ගැන නෙමෙයි මේ ත්‍රිමාණ සමායකතාවය ගැන. ඉස්සරහට දැන් ඊළඟට කරන්න තියෙන එක ගැන. ඒක හොඳට අහගන්න. මේක නම් ඉතින් බැලු බලමට පේනවනේ මේ එච්චර මතක තියාගන්න දෙයක් නෙමෙයි මේක. ඊළඟ එක හොඳට මතක තියාගන්න. හරි. ඊළඟෙන් මේ ගොඩක් අහනවා. දැන් අපි කලින් කතා කරපු ව්‍යුහ සමායකතාවයේදී අපිට පුළුවන් මේ සංයෝගය දිහා බලලා මේ අපිට කියන්න පුළුවන් මෙයා පෙන්වන්නේ මොකද්ද ව්‍යුහ සමායකතාවය කියන්නේ දාම සමායකතාවයක්ද මේ එහෙම නැත්නම් ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවයක්ද ඒ කියන්නේ මොකද්ද කියලා අපිට කියන්න පුළුවන් දැක්ක ගමන්. හැබැයි ත්‍රිමාණ සමායකතාවයේදී එහෙම බෑ. අපි බලන්න ඕනේ මෙයා ත්‍රිමාණ සමායකතාවය පෙන්නනවද නැද්ද කියලා අපිට මුලින්ම චෙක් කරගන්නත් වෙනවා. මුලින්ම ත්‍රිමාණ සමායකතාවය වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ජ්‍යාමිතික සමායකතාවය. ජ්‍යාමිතික දෙවෙනි එක තමයි ප්‍රකාශ. හරි. මුලින්ම මේ ජ්‍යාමිතික සමායකතාවය ගැන කතා කරලා ඉමු. ඊළඟට ප්‍රකාශ සමායකතාවයට යමු. ජ්‍යාමිතික සමායකතාවයටම තමයි පාරට්‍රිමාණ සමායකතාවය කියලා කියන්නේ. හරි. මතක තියාගන්න පාරට්‍රිමාණ සමායකතාවය කියන්නේ මේකටම තමයි නිකක් අර නම් වැඩියෙන් ලියපුවම පැටලෙන හින්දා ඒක දැන්ට මම මෙතන ලියන්නේ නැහැ. ජ්‍යාමිතික සමායකතාවය කියලා මතක තියාගන්න. මේ මම දැන් කියලා දෙන්න යන එක. මේක වෙන්න නම් කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕනේ. හරි. කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕනේ. හරිද? මේ මුලින්ම බලන්නේ ජ්‍යාමිතික සමායකතාවය පෙන්නනවද නැද්ද කියලා තමයි මම මේ බලන්න යන්නේ. ඒක චෙක් කරගන්න විදිය තමයි මම මේ කියලා දෙන්න යන්නේ. ජ්‍යාමිතික සමායකතාවය පෙන්නනවද කියලා චෙක් කරගන්න විදිය තමයි මම මේ කියලා දෙන්නේ ඔයාලට. හරි. මුලින්ම ජ්‍යාමිතික සමායකතාවය පෙන්නනවා නම් කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඊට පස්සේ දැන් මෙයාලට සම්බන්ධ වෙලා තියෙනවනේ කාණ්ඩ. හරි. මම සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩ ලියන්නම් ABCD කියලා ලියන්නකෝ. A B මේ පැත්තේ දෙන්න C සහ D කියලා මම ලියන්න. sorry CD කියලා ලියපුවම C කියන එක නා කාබන් කියලා හිතයි වල. ඒකින්ද මම වෙන අකුරක් දාන්නම්කෝ XY කියලා දාගන්නම්කෝ. එක්කෙනෙක් X අනිත් එක්කන Y. හරි. මෙතන දැන් එක කාබන් කෙනෙක්ට A සහ B කියලා කාණ්ඩ දෙකක් බෙදලා තියෙනවා. අනිත් කාබන්ට X සහ Y කියලා කාණ්ඩ දෙකක් බෙදලා තියෙනවා. මේක මොන හරි වෙන්න පුළුවන්. ඉතින් ක්ලෝරින් හරි බ්‍රෝමින් හරි මොකක් හරි එකක් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව ඇල්කිල් කාණ්ඩ වෙන්නත් පුළුවන්. මේ X කියන්නේ මොකක් හරි CH3 CH2 හොම මොකක් හරි කාණ්ඩයක් වෙන්නත් පුළුවන්. අපිට ඒක වැඩක් නැහැ. අපිට වැදගත් වෙන්නේ මුලින්ම කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙන තැනක ඒ කාබන් දෙන්නට බැඳිලා තියෙන කාණ්ඩ තමයි අපි මේ චෙක් කරලා බලන්නේ ජ්‍යාමිතික සමායකතාවයේදී. මම කියලා දෙන්නම් කොහොමද ජ්‍යාමිතික සමායකතාවය දැන් තියනවද නැද්ද කියලා බලන්නේ. මෙහෙමයි පළවෙනි දේ. දැන් මේ එක කාබන් කෙනෙක්ට බැඳලා ඉන්නවනේ දැන් A සහ B කියලා. ජ්‍යාමිතික සමායකතාවය පෙන්වන්න නම් මෙතන මේ ඉන්න A කියන එකන B ට අසමාන වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ මේ A සහ B කියන එකන සමාන වෙන්න බෑ. ක්ලෝරින් දෙන්නෙක් සම්බන්ධ වෙලා ඉන්න බෑ. හරි. A කියන එකනත් ක්ලෝරින් B කියන එකනත් ක්ලෝරින්. එහෙම වෙන්න බෑ. හරි. එක්කෙනෙක් ක්ලෝරින් නම් අනිත් එකන බ්‍රෝමින් හරි මොකක් හරි. ඒ කියන්නේ වෙනස් දෙන්නෙක් තමයි සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. හරි. A අසමාන වෙන්න ඕනේ B ට. හරි. ඒක තමයි පළවෙනි කන්ඩිෂන් එක. දෙවෙනි කන්ඩිෂන් එක තමයි ඒ විදිහටම අනිත් පැත්තේ X සහ Y කියන එකනත් අසමාන වෙන්න ඕනේ. හරි. අසමාන දෙන්නෙක් ඉන්න ඕනේ එතන. උදාහරණ අපි බලමු. අසමාන දෙන්නෙක් ඉන්න ඕනේ. ඕක තමයි කන්ඩිෂන් එක. කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඒ කාබන් වලට බැඳිලා ඉන්න කාණ්ඩ එකිනෙකට වෙනස් වෙන්න ඕනේ. හරි. දැන් මේ මම පෙන්වුවා වගේ A සහ B කියන එක අසමාන වෙන්න ඕනේ. X සහ Y කියන එක අසමාන වෙන්නත් ඕනේ. හරි. ඕක තමයි ජ්‍යාමිතික සමායකතාවයක් පෙන්වන්න ඕනි කන්ඩිෂන් එක. හරි. එතකොට අපි බලමු සමායකතාවයේදී මොන වගේ සංයෝගද අපිට ලැබෙන්නේ කියලා. හරි. එක්කෙනෙක් තමයි මෙයාවම හම් වෙනවා. හරි. එතකොට මෙයාව හම් වුණාම කාබන් කාබන් ඔන්න තිබ්බ ද්විත්ව බන්ධනේ මේ
සම්බන්ධ වෙලා එක පැත්තකින් සම්බන්ධ වෙලා ඉන්නවා x අනිත් පැත්තෙන් y සම්බන්ධ වෙලා ඉන්නවා. මේකේ මේ පැත්තෙන් a සම්බන්ධ වෙලා ඉන්නවා සහ මේ පැත්තෙන් b සම්බන්ධ වෙලා ඉන්නවා. හරි. එතකොට ඔන්න එක සංයෝගයක් අපිට හම්බෙනවා. හරි. අපිට හම්බෙන අනිත් සංයෝගය තමයි x සහ y ඉන්නවනේ. x සහ y ඒ දෙන්න මාරු වෙනවා. හරි. ඒ දෙන්න මාරු වෙනවා. අනිත් දෙන්න හැම මාරු වෙන්නේ නැහැ. ඒ v දෙන්න මාරු වෙන්නේ නැහැ. x සහ y මාරු වෙනවා. එතකොට දැන් ඔන්න කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ මුලින්ම a ඉන්නවා b ඉන්නවා. හරි. x සහ y උඩයට මාරු වෙනවා. එතකොට උඩ ඉන්න x යටට යනවා. ඔන්න යටට ගියා. යට ඉන්න y උඩට එනවා. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් එකිනෙකට වෙනස් සංයෝග දෙකක් ගන්න. මේ එක්කෙනෙක් මේ අනිත් එක්කෙනා. හරි. එතකොට මේ කොහොමද මේක කරේ? මුලින් බැලුවා ද්විත්ව බන්ධනයක් තියනවාද කියලා. ඔව් කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවා. එහෙනම් සමහර විට ජ්‍යාමිතික සමානතාවය පෙන්වන්න පුළුවන්. කොහොමද පෙන්වනවද කියලා බලාගන්නේ? පෙන්වනවද කියලා බලාගන්නේ බෙදලා ඉන්න කාණ්ඩ එකිනෙකට වෙනස්ද කියලා බලනවා. හරි. බෙදලා ඉන්න කාණ්ඩ දැන් බලන්නකො මෙයා උදාහරණයක් විදිහට මම පෙන්නනම් ඔන්න කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් ඉන්නවා. මෙතනට Br බෙදලා ඉන්නවා. මෙතනටත් Br බෙදලා ඉන්නවා. මෙතනට Br බෙදලා ඉන්නවා. මෙතනට Cl බෙදලා ඉන්නවා. එයා ජ්‍යාමිතික සමානතාවය පෙන්වනවද නැද්ද? හරි. කොහොමද බලන්නේ? ඔන්න කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ ඉන්නවා. අවුලක් නැහැ. ඒක හරි. කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ තියෙනවා. මෙයාට බැඳලා ඉන්න කාණ්ඩ බලනවා. බැඳලා ඉන්න කාණ්ඩ එක කාබන් කෙනෙක්ට බැඳලා ඉන්නේ Br එක්කුයි තව Br එක්කුයි. එතනම කන්ඩිෂන් එක වැරදිනේ. දෙන්නම සමානයි. ඒකින්ද මේක ජ්‍යාමිතික සමානතාවය පෙන්වන්නේ නැහැ. හරි. බැඳලා ඉන්න කට්ටිය අසමාන වෙන්න ඕනේ. A සහ B අසමාන වෙන්න ඕනේ. මෙයා A මෙතන නම් මෙයා B මෙතන. හරි. අසමාන වෙන්න ඕනේ. Br ම දෙන්නේනේ සමානයිනේ. ඒකින්ද ජ්‍යාමිතික සමානතාවය පෙන්වන්නේ නැහැ. මෙතන බලන්න මෙතන Br Cl ඉනවා. එතන නම් හරි. ඒ වුණාට ඉතින් කන්ඩිෂන් ටික ගැලපෙන්නේ නැහනේ. මම කියවනේ A සහ B අසමාන වෙන්න ඕනේ. ඒ වගේම x සහ y කියන එක අසමාන වෙන්න ඕනේ. හරි. මේ පැත්ත හරි ගියට වඩා නැහැ. මේ පැත්ත කෙල වෙලානේ. ඒකින්ද මේක ජ්‍යාමිතික සමානතාවය පෙන්වන්නේ නැහැ. මෙයා පෙන්වනවා ජ්‍යාමිතික සමානතාවය. අපි දාන්නම් Cl දානවා. මෙතනට Br මෙතනට Br මෙතනට Cl. මෙයා පෙන්වනවාද? කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ තියෙනවා. එක කාබන්ට බැඳලා ඉන්නවා. එක කාබන් කෙනෙක්ට Cl බැඳලා ඉන්නවා. Br බැඳලා ඉන්නවා. අවුලක් නැහැ. දෙන්න වෙනස්. ඒකින්ද ෂේප් අවුලක් නැහැ. මේ පැත්තෙන් Cl බැඳලා ඉන්නවා. Br බැඳලා ඉන්නවා. ඒ දෙන්නට දෙන්නත් වෙනස්. හරි. අවුලක් නැහැ. හරි. ඔයාලා කම්පෙයාර් කරද්දි මෙයා බලද්දි මේ Brට මේ Cl එහෙම ඒව චෙක් කරන්න යන්න එපා. එක පැත්තයි චෙක් කරන්න. හරි. ඒ කියන්නේ මේ පැත්ත වෙනම චෙක් කරනවා. මේ පැත්ත වෙනම චෙක් කරනවා. හරි. එච්චරයි. වෙනව බලන්න එපා. ඒ දෙක විතරක් චෙක් කරන්න. හරි. මේකේ සිස් සහ ට්‍රාන්ස් කියලා පොඩි අවස්ථා දෙකක් තියෙනවා. ඒ දෙකත් බලමු අපි. උදාහරණයක් බලලා ඒක බලමු. හරි. මේක බලන්න Br C H C CH3 හයිඩ්‍රජන්. හරි. මෙයා ජ්‍යාමිතික සමායකතාවය පෙන්නනවද නැද්ද? මුලින් බලන්න කාබන් ද්විත්ව බන්ධනය තියෙනවනේ. කාබන් කාබන් ද්විත්ව බන්ධනයට බැඳලා ඉන්න අය බලන්න. ඔන්න මේ තියෙනවා කාබන් කාබන් ද්විත්ව බන්ධනය. බැඳලා ඉන්නේ කවුද බලන්න? එක කාබන් කෙනෙක්ට හයිඩ්‍රජනුයි Br-උයි. හයිඩ්‍රජනුයි Br-උයි දෙන්නම අසමාන කාණ්ඩ දෙකක්. ඒකින්ද අවුලක් නැහැ. ඊට පස්සේ අනිත් පැත්තෙන් හයිඩ්‍රජනුයි CH3 ඒකත් අසමාන කාණ්ඩ දෙකක්. අවුලක් නැහැ. හරි. ඒ කියන්නේ මේ අනිවාර්යෙන් ජ්‍යාමිතික සමයකතාවය පෙන්නනවා. අපි බලමු මොනවද පෙන්නන සංයෝග කියලා. මුලින්ම ඉඳපු එක්කෙනාමයි. ඒ කියන්නේ මෙයාවමයි එකක් තමයි යාම. එතකොට Br ඉන්නවා. Br ඉන්නවා කාබන් හයිඩ්‍රජන් CH3. හරි. මම යාමයි යන්නේ. ඒ තමයි එක ආකාරයක් එක සංයෝගයක්. ඊට පස්සේ අනිත් එක මෙන්න මේ විදිහට තියෙන්නත් පුළුවන්. හයිඩ්‍රජන් සහ CH3 තියෙන තැන් දෙක මාරු වෙනවා. හරි. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ Br කාබන් එක පැත්තක් වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒ පැත්ත ඒ විදිහටම තියෙනවා. කාබන් මෙතන උඩ හයිඩ්‍රජන් වෙනවා. එතනට යනවා CH3. CH3 යනවා. CH3 තිබ්බ තැනට හයිඩ්‍රජන් එනවා. හරි. එතකොට මේක තමයි ආකාර දෙක. හරි. එතකොට මේ විදිහට සමායක දෙකක් තියෙනවා. සමායක ආකාර දෙකක් තියෙනවා.
මේකට තමයි ජ්‍යාමිතික සමායකතාවය කියන්නේ. හරි මම මේක පොඩ්ඩක් ලස්සනට අඳින්නම් මොකද මට පෙන්වන්න ඕනි සිස් සහ ට්‍රාන්ස් කියන්නේ මොකක්ද කියන එක. ඒකින්ද මම ටිකක් මේක ලස්සනට අඳින්නම්. අපි මුලින්ම ජ්‍යාමිතික සමායකතාවය පෙන්වනවාද කියලා චෙක් කරගෙන ඒ පෙන්වන සමායක දෙක මේ විදිහට අඳගන්නවා. එකක් තමයි කලින් අපිට දීලා තියෙන එක නාම අනිත් එක තමයි මේකේ හයිඩ්‍රජන් මේකේ නම් හයිඩ්‍රජන් සහ CH3 ඒ දෙන්න මාරු වෙනවා. ඒ දෙන්න මාරු වෙලා හයිඩ්‍රජන් යටට යනවා CH3 උඩට යනවා. හරි ওই විදිහට එක පැත්ත මාරු කරලා අපිට යන්න හැකි. ඒතර ওই විදිහට අපිට සමායක දෙකක් හම් වෙනවා. හරි. එතකොට මේකේ තියෙනවා සිස් සහ ට්‍රාන්ස් කියලා ආකාර දෙකක්. අපි දැන් මේ දෙක ගැන කරමු. සිස් කියන්නේ අපි දැන් මේ විදිහට දැන් සමායක දෙක ඇඳ ගන්නවානේ. දැන් ඔන්න ඇඳගත්තා. හරි. ඇඳගත්තට පස්සේ අපි බලනවා මේ සංයෝග දෙක දිහා පොඩ්ඩක්. මේ කාබන් කාබන් ද්විත්ව බන්ධනයේ බැඳලා ඉන්න දැන් කාණ්ඩ හතර තියෙනවානේ. ඒ හතරෙන් එක වගේ දෙන්නෙක් උඩ හෝ යට ඉඳියොත්. ඒ කියන්නේ දැන් මේකේ බලන්නකො උඩ ඉන්නවානේ හයිඩ්‍රජන් දෙන්නෙක්. දැන් මේකේ එක වගේ දෙන්නෙක් තමයි මේකේ ඉන්නේ. හරි උඩ ඉන්නවා එක වගේ දෙන්නෙක්. එහෙම නැත්නම් යට ඉන්නත් පුළුවන්. හරි. එතකොට එහෙම එක වගේම දෙන්නෙක් ඉන්නවා නම් උඩ හෝ යට අපි කියනවා සිස් ආකාරය කියලා. හරි සිස් ආකාරය කියලා කියනවා. එහෙම නැත්නම් එක වගේ දෙන්නෙක් උඩ යට දෙපැත්තේ ඉන්නවා නම් එක වගේ දෙන්නෙක් උඩ හෝ යට දෙපැත්තේ ඉන්නවා නම් අපි කියනවා විරුද්ධව මේ විදිහට ඉන්නවා නම් අපි ඒකට කියනවා ට්‍රාන්ස් ආකාරය කියලා. ට්‍රාන්ස් ආකාරය. සිස් සහ ට්‍රාන්ස් කියන්නේ ඔක එක වගේ දෙන්නෙක් උඩ හෝ යට ඉන්නවා නම් සිස් කියනවා විරුද්ධව ඉන්නවා නම් ට්‍රාන්ස් කියලා කියනවා. හරි. සාමාන්‍යයෙන් ජ්‍යාමිතික මේ සමායක ගැන ප්‍රශ්නයක් අහපුවම සිස් ට්‍රාන්ස් මේ ආකාර දෙක ගැනත් අනිවාර්යෙන් අහනවා යාලා. හරි ඒකින්ද අනිවාර්යෙන් මතක තියාගන්න මේක. ඊළඟට තියෙන්නේ ප්‍රකාශ සමායකතාවය. අරකේ කොටස් දෙකක් තිබ්බනේ. ත්‍රිමාන සමායකතාවයේ කොටස් දෙකක් තිබ්බ. එකක් තමයි ජ්‍යාමිතික සමායකතාවය. ඒක දැන් කරා ඊළඟට තියෙන්නේ ප්‍රකාශ සමායකතාවය. දැන් තියෙන ප්‍රකාශ සමායකතාවය ඒක තමයි දැන් කතා කරන්න යන්නේ. හරි අර ජ්‍යාමිතික සමායකතාවයේදී වගේ තමයි දැන් මේකෙත් බලන්න ඕනි ජ්‍යාමිතික සමායකතාවය පෙන්නනවාද කියලා ඉස්සෙල්ලා බැලුවා වගේ මේකෙත් බලන්න ඕනි ප්‍රකාශ සමායකතාවය පෙන්නනවාද කියලා චෙක් කරලා බලන්න ඕනි අපි මුලින්ම. ඒක චෙක් කරලා බලන්නේ මෙහෙමයි. දැන් ජ්‍යාමිතික සමායකතාවයේදී නම් අපිට කෙලින්ම හොයාගන්න පුළුවන් මේ කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙන එකක් දැක්ක ගමන් සමායයට මෙයා සමායකතාවය පෙන්නනවා ඇති. පෙන්නනවාද කියලා හොයාගන්න පුළුවන් බැඳිලා ඉන්න කාණ්ඩ මෙයා අසමාන වෙන්න ඕනි. ඒ වගේම මෙයා අසමාන වෙන්න ඕනි. හරි. එතකොට අපිට චෙක් කරගන්න පුළුවන් මේ ජ්‍යාමිතික සමායකතාවය පෙන්නනවද නැද්ද කියලා. පෙන්නනවා නම් අපිට ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙක ඇඳගත්ත හැකි. හරි. දැන් ඒක දන්නවනේ. දැන් ප්‍රකාශ සමායකතාවයේදී අපිට මෙහෙම කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් නැහැ. අපිට බලන්න තියෙන්නේ කාබන්ට බැඳිලා ඉන්න කාණ්ඩ මොනවද කියලා තමයි බලන්න තියෙන්නේ. ඒ කියන්නේ කාබන්ට බැඳිලා ඉන්න කාණ්ඩ අපිට මේ විදිහට මට පුළුවන් ලියා ගන්න එක්කෙනෙක් අපිට ලියන්න පුළුවන් ABCD කියලා ලියන්න නැතුව මම ලියන්නම්කෝ EFGH කියලා. එක්කෙනෙක් කල් ලියන්නම් E කියලා. EFGH කියලා ලියන්නම්කෝ. හරි. එතකොට මේ එතනත් H කපලා ලියන්නෝනේ. බෑ මුම් වටලා ගන්න ඕම තිබ්බම H කියලා ලියන්න නැතුව ලියන්නම්කෝ ABCD FGH I වලින් පටන් ගන්නම්කෝ I J K L. හරි. ඔන්න කාබන්ට කාණ්ඩ හතරක් බැඳිලා ඉන්නවා I J K L කියලා. හරි. එතකොට ප්‍රකාශ සමායකතාවය පෙන්නනවා නම් මේක පට්ට ලේසි. හරි බලා ගන්න. I කියන එකනයි J කියන එකනයි K කියන එකනයි L කියන එකනයි එකිනෙකට අසමාන වෙන්න ඕනේ. හරි මුන් හතර දෙනා සමාන ඒ කියන්නේ දෙන්නෙක් හරි සමාන දෙන්නෙක් ඉන්න බෑ. හරි හතර දෙනා අසමානම හතර දෙනෙක් වෙන්න ඕනේ. තේරෙනවනේ? එතකොට එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් බෙදලා ඉන්න ඕනි කාබන්ට ප්‍රකාශ සමායකතාවය පෙන්නනවා නම්. පට්ට ලේසිනේ.
ඒ කියන්නේ මෙහෙමයි. දැන් සමහරවිට ඔයාලා හිතනවා දැන් මෙතන ක්ලෝරින්, මෙතන Br, මෙතන Id. හරි. මේක ප්‍රකාශ සමායකතාවය පෙන්නනවද? නෑනේ. මොකද ක්ලෝරින් කියලා දෙකක් බෙදලා ඉන්නවා. හරි. එහෙම බෑ. එකිනෙකට අසමාන වෙන්න ඕනේ. මෙතන තිබ්බ කියන්නකෝ ක්ලෝරින් නැතුව වෙන මොකක් හරි. හයිඩ්‍රජන් තිබ්බ කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? හයිඩ්‍රජන්, අයඩින්, බ්‍රෝමින්, ක්ලෝරින්. හරි. එකිනෙකට වෙනස් කාණ්ඩ හතරන්නේ. එහෙනම් මෙයා ප්‍රකාශ සමායකතාවය පෙන්නනවා. ප්‍රකාශ සමායකතාවය පෙන්නනවා නම් හම් වෙන සංයෝගය මොකද්ද කියලා මම අඳලා පෙන්නන්නම්. ප්‍රකාශ සමායකතාවය පෙන්නනවා. හරි. අවුලක් නැහැ. හරි. දැන් කාණ්ඩ හතරක් වන්න බෙදලා ඉන්නවා කාබන්ට I, J, K සහ L කියලා. හරි. එතකොට මේක ප්‍රකාශ සමායකතාවය පෙන්නනවා නම් ඒ කියන්නේ I, J, K, L කියන හතර දෙනා අසමානයි නම් ප්‍රකාශ සමායකතාවය මෙන්න මෙහෙමයි පෙන්නන්නේ. මේකේ දැන් අර ඉස්සෙල්ලා ජ්‍යාමිතික සමායකතාවයේදී මොකද්ද මාරුනේ? C සහ D කියන එකන තැන් දෙක මාරු වෙලා තමයි අලුත් එක්කන හැදුනේ. හරි. දැන් මේකෙදි මාරු වෙන දෙන්න තමයි J සහ L. හරි. ඔය දෙන්නගේ තැන් දෙක මාරු වෙලා අලුත් එක්කෙනෙක් හැදෙනවා. හරි. එතකොට එක්කෙනෙක් තමයි මෙයාමයි අර කලින් වගේම ඉන්න එක්කෙනාමයි කාබන්, අයඩින්, J, K, L අර ඉන්න එක්කෙනාමයි එක්කෙනෙක් මෙයා. හරි. ඉන්න එක්කෙනා අනිත් එක්කෙනා තමයි J සහ L කියන එක්කෙනාගේ තැන් දෙක මාරු වෙනවා. එතකොට අපිට හම්බෙන්නේ කාබන් ඉන්නවා, අයඩින් ඉන්නවා, K කියන එක්කෙනා විදිහට ඉන්නවා, J සහ L කියන එක්කෙනාගේ තැන් දෙක මාරු වෙලා. එතකොට J තිබ්බ තැනට L එන්නේ. L අකුර ඊට පස්සේ L තිබ්බ තැනට J එන්නේ. හරි. උදාහරණයක් බලමු. ඒක හොඳට තේරෙයි. හරි. ඔන්න ඔය විදිහට ආකාර දෙකක් අපිට හම්බ වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි ප්‍රකාශ සමායකතාවය අපිට හම්බ වෙන්නේ. මේ සංයෝග බලන්න. මේකේ බලන්න එක කාබන් කෙනෙක්ට බෙදලා ඉන්නවා අසමාන කාණ්ඩ හතරක්. මේ කාබන්ට මෙන්න මෙතන ඉන්න කාබන්ට මෙයාට බැඳලා ඉන්න කාණ්ඩ බලන්න අසමාන කාණ්ඩ හතරක් බෙදලා ඉන්නේ. එකිනෙකට අසමානයි. ඒ කියන්නේ මෙයා අනිවාර්යෙන් ප්‍රකාශ සමායකතාවය පෙන්නනවා. ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන් පෙන්නනවද නැද්ද කියලා. දැන් එතකොට මොනවද මේ සමායක දැන් ඉස්සලා කියා වගේ මම ඉස්සලා කියේ මෙන්න මේමයි. දැන් කාබන්ට බැඳලා ඉන්න කාණ්ඩ තියෙනවානේ මම ABCD කියලා ලියන්නම් ලේසියට ABCD කියලා. එතකොට මේ බැඳලා ඉන්න කාණ්ඩ වල මෙන්න මේ දෙන්න මාරු වෙනවා. හරියට නිකන් මෙයාව කණ්ණාඩියක් ඉස්සරහා තිබ්බා වගේ. හරි. මෙයාව කණ්ණාඩියක් ඉස්සරහා තිබ්බා වගේ. හරි. එතකොට කණ්ණාඩියෙන් පේන එක තමයි ඊළඟ අනිත් එක්කන. හරි. එතකොට අපිට එක්කෙනෙක් අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට. බෙන්සීන් ඉන්නවා. එක්කෙනෙක් කියන්න අර ඉඳපු එක්කනමනේ. Cl, CH2, CH3. අනිත් එක්කන මෙයාව කණ්ණාඩියක් ඉස්සරහින් තිබ්බහම පෙන්නන එක්කන. හරි. එතකොට ඒ කියන්නේ මෙන්න මේ දෙන්න මාරු වෙනවා. මේ දෙන්නගේ තැන් දෙක මාරු වෙනවා. එච්චරයි. මෙතන ඉන්නවා CH2, CH3. මෙතන ඉන්නවා බෙන්සීන්. හරි. මෙතන ඉන්න කාණ්ඩ එකිනෙකට අසමානයිද කියලා බැලුවා. අසමානයි නම් මුලින්ම එකිනෙක ඇඳා ඒ ඇඳපු එක්කෙනාගේ දර්පණ ප්‍රතිබිම්බය ඇඳා. හරි. එතකොට මෙයා තමයි මෙයාගේ දර්පණ ප්‍රතිබිම්බය. උඩ එක්කෙනාගේ. හරි. සමායක ගැන ඔච්චරයි තියෙන්නේ. පට්ට ලේසි කොටසක් ඕක. තව මතක තියාගන්න මේ ප්‍රකාශ සමායකතාවය පෙන්නනවා නම් ඒකට පුළුවන් තල ද්‍රවිත ආලෝකයේ ද්‍රවණ තලය වෙනස් කරන්න. ඒකත් මතක තියාගන්න මේ ප්‍රකාශ සමායකතාවය පෙන්නනවා නම් පුළුවන් තල ද්‍රවිත ආලෝකයේ ද්‍රවක තලය වෙනස් කරන්න පුළුවන් මේ ප්‍රකාශ සමායකතාවය පෙන්වන සංයෝග වලට. හරි. එතකොට සාරාංශයක් විදිහට ව්‍යුහ සමායකතාවය සහ ව්‍යුහ සමායකතාවය සහ ත්‍රිමාන සමායකතාවය කියලා වර්ග දෙකයි. ත්‍රිමාන සමායකතාවය කියලා වර්ග දෙකයි. සමායකතාවය වර්ග දෙකයි. ව්‍යුහ සමායකතාවය සහ ත්‍රිමාන සමායකතාවය. එතකොට මේ ව්‍යුහ සමායකතාවය කොටස් තුනකින් යුක්තයි. දාම, ස්ථාන, ක්‍රියාකාරී කාණ්ඩ.
ඊට පස්සේ මේක දෙකයි ජ්‍යාමිතික සහ ප්‍රකාශ. හරි. එතකොට අපි මුලින්ම ගමු ව්‍යුහ සමායකතාවයේ කොටස් තුන. ඒකෙන් මුලින්ම තිබ්බේ දාම සමායකතාවය. දාම සමායකතාවය. ඒකෙදි උනේ දාමය වෙනස් වුණා එච්චරයි ඒක දෙයක් නැහැ. ඊට පස්සේ ඊළඟට තිබ්බා ස්ථාන සමායකතාවය. ස්ථාන සමායකතාවයේදී උනේ ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන ස්ථානය වෙනස් වුණා. ඒකෙත් දෙයක් නැහැ. ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන ස්ථානය තමයි වෙනස් වුණේ. ඊළඟට ක්‍රියාකාරී කාණ්ඩ සමායකතාවය. ක්‍රියාකාරී කාණ්ඩ. ඒකෙදී උනේ ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වුණා. ඔයිච් එකක් තිබ්බනම් ඔය එකක් වගේ වෙන එකක් මම පෙන්වන්නේ මේ උදාහරණ පෙන්වන්නේ. පොඩක් අය බලා ගන්න. ක්‍රියාකාරී කාණ්ඩය වෙනස් වුණා එච්චරයි. හැබැයි මේ කිසිම දෙයකදී අනුක සූත්‍රය වෙනස් වෙන්නේ නැහැ. ඒකනේ මේවට සමායකතාවය කියන්නේ. අනුක සූත්‍රය වෙනස් වෙන්නේ නැහැ. කාබන් 3යි හයිඩ්‍රජන් 8ක් තිබ්බනම් මේ හැම මේ අපිට හම් වෙන සංයෝගයකම කාබන් 3කුයි හයිඩ්‍රජන් 8කුයි ගානේ තමයි හම් වෙන්නේ මේ සමායකතාවයේදී එහෙමයි. හරි. ඊට පස්සේ ජ්‍යාමිතික සමායකතාවය. ජ්‍යාමිතික සමායකතාවය පෙන්නනවද නැද්ද කියලා මුලින්ම චෙක් කරගන්නේ කාබන් කාබන් ද්විතීයික තියෙනවා. සම්බන්ධ වෙලා ඉන්න කාණ්ඩ A B X Y A කියන එකනා B ට අසමාන වෙන්න ඕනි. X කියන එකනා අසමාන වෙන්න ඕනේ y ට. හරි. ওই විදිහට තියෙනවා නම් ජ්‍යාමිතික සමායකතාවය පෙන්නනවා නම් ආකාර දෙකයි. එකක් කලින් එක්කෙනාමයි ඊට පස්සේ මාරු වෙනවා x සහ y. එක පැත්තක් මාරු වෙනවා. පැත්තක් මාරු වෙයි. හරි. ඊට පස්සේ ප්‍රකාශ සමායකතාවයේදී L M N Y. හරි. ප්‍රකාශ සමායකතාවය පෙන්වනවද කියලා බලාගන්නේ. L M N Y කියන හතර දෙනා අසමාන වෙන්න ඕනි. L M N y මේ හතර දෙනා අසමානයි නම් ප්‍රකාශ සමායකතාව පෙන්නනවා නම් එක්කෙනෙක් කලින් එක්කනමයි අනිත් එක්කන m සහ y කියන එක දෙන්න මාරු වෙනවා. ඒ කියන්නේ දරපණ ප්‍රතිබිම්බය කියලා යන ප්‍රතිබිම්බය. හරි. ওই විදිහට තමයි සමායකතාවයේ ෂෝට් නෝට් එක එන්නේ. හරි. එහෙනම් හොඳට වැඩ කරපළා මේ වීඩියෝ එක ඉවරයි.